කෙටි පණිවිඩයේ එවා තිබුණේ හිරුන් අයියාය. තවමත් මා ඔහු ගැන කිසිවක් දන්නේ නැත. දන්නා එකම දේ නම් ඔහු නෙත්මිගේ සහෝදරයාගේ මිතුරෙකු බව පමණි. මට කිරීමට දෙයක් සිතාගත නොහැකි විනි. ඒ නිසා මා කවිව ඇමතුවෙමි. කවි උඹ නිදිද? ඇය නිහඬය. එසේනම් ඇයට නින්ද ගොස් විය යුතුය. අවසානයේ මා කිසිත් නොකර සංසුන් වීම සඳහා දුරකථනය මේසේ උඩින් තැබීමි. ඒත් සමගම නැවත කෙටි පණිවිඩයක් ලැබුණේ ඔහුගෙනි. උදේ 7 වෙද්දි රෙඩි වෙලා ඉන්නවා ගමනක් යන්න. මං උදේට ගන්න එන්න. මුහුණම් පුදුම විනිසිලි කරන්නේම අනදීම පමණය. තිබූ කෝපයත් සමගම මා දුරකථනය ගෙන ඔහුගේ අංකය මෝඩ බොස් ලෙස ගබඩා කළෙමි. හෙට උදෑසන කවිට මෙය පැවසීමට සිතා මම නින්දට වැටුණෙමි. එක්වරම මා අවදි වූයේ කන ළඟින්ම ඇසෙන්නට වූ එලාමයේ ශබ්දයටයි. එය නින්දෙන්ම අක්‍රිය කළත් නැවතත් හඬ දෙන්නට විය. කවිගේත් බැනවැදීම් අතරේ දෑසැරගත් මා දුරකථනය අතට ගත්තෙමි. සැබවින්ම මෙය නම් හීනයක් විය යුතුය. ඇමතුම හිරුන් අයියාගෙන. දෙවියනේ වෙලාව ඇමතුම විසන්දි විය. නැවත කෙටි පණිවිඩයකි. විනාඩි 20ක් දෙන්නම් රෙඩි වෙලා පහළට එනවා. නැත්තම් මං ඇතුළට එනවා. මට තරු විසිවුණි. ඒ සමගම මා නාන කාමරයට වැඩි ඉක්මනින් සූදානම් වූයේ කිසිසේත් ඔහුව විශ්වාස නැති හේනි. කවිටද මා යන බව පවසා පහළට ආවෙමි. ඔහු මා දෙස බලා සිටි ලෙසට නම් මට ලෝභ හිතුණි. නමුත් මොහු නම් මායාකරුවෙකි. තත්පරයක් ගත වෙනට මත්තෙන් වෙස් මාරු කරන්නේය. මා එතනට ගිය සැනින්ම මාහට බනින්නට ගත්තේය. මොකද මෙච්චර වෙලා කළේ? වෙලාවට වැඩක් කරන්න දන්නේ නැද්ද? මා කිසිත් නොකියා බිම බලාගෙනම සිටියෙමි. හරිනම් මා මොහුගෙන් බැනුම් ඇසිය යුතු නැත. මොහු කවුද? මගේ කවුරුත් නෙවෙයිනේ. මා සිතින් එලෙස දොඩමළුණි. කියලා වැඩක් නැහැ තමුසෙට. එනවා යමු. කොහෙද? එවර නම් මට දරුණු රැවීමක් ඔහුගෙන් ලැබුණි. නමුත් යන දිහාවක් මා දැනගත යුතුය. මා කෙල්ලෙකි. කලින් අහන්න තිබුණ නේද? මට ටිකක් කතා කරන්න ඕනේ. යමු. අපි බස් නැවතුමට එන අතරමඟදීවත් ඔහු කිසිත් මට පැවසුවේ නැත. මා එසැනින් කවිට පණිවිඩයක් ලැබුවේ මොහු හා ටිකක් කතා කරන්නට යන බව පවසමිනි. ඉතින් අපි බස් එකකින් පැමිණ නතර වූයේ මුතියංගනේ පන්සල ඉදිරියේනි. මා ඔහු දෙස බැලුවේ පුදුමයෙනි. ඒත් ඔහුට නම් ගාණක් නැත. ඒත් මට ඔහු ගැන පැහැදීමක් ඇතිවිනේ. මටම මා ගැන පුදුමය. මා මෙලෙසා පළමු වතාව මේ නිසා බිය වී සිටීමි. අපි දෙදෙනා මල් සුවඳ කුරුගෙන පන්සලට ගොස් වෙහෙර බෝධිය වන්දනා කර වැලිමළුවේ කෙළවරක බිම වාඩි වීමු. ඉතින් ඒ අපගේ සම්බන්ධය අඩිතාලම වන බව නම් මා දැන සිටියේ නැත. ඉතින් ඔහු කතාවකට සූදානම්ය. මාත් ඔහුව ඇසීමට සූදානම් වුණෙමි. සඳ මන් දෙයක් කියන්න හදන්නේ. ඒ නිසා හොඳින් අහගන්න හරිද? මම හුරු ඉදිකැබ්බෙමි. මං හිරුන් කවීශ්වර. මගේ නම දන්නවනේ. එතකොට දැන් මං ENS එකේ 3 වසරේ. මම නුවර. අම්මයි අප්පච්චි මායි විතරයි ඉන්නේ. නිත්මි කියන්නේ මගේ හොඳම යාළුවාගේ නංගි. මම ආව දැක්කත් මුලින්ම එයාලා එක්ක ඉන්නේ. ඉතින් එදා මට ඔයා ගැන කැමැත්තක් ඇති වුණා. ඔයාගේ කැමැත්ත මට හිමීට කියන කලබලයක් නැහැ. අකමැති නම් ඇසුවා නොව ඇසුනාය. ඔහුගේ දැස් රතු වෙනු මා දුටු වෙමි. අකමැති නම් දැම්ම යන්න පුළුවන්. ඒට නම් මා ගැස්සී ගියා කිව්වොත් නිවැරදිය. නැත. මා ඔහුට අකමැති නැත. එහෙත් තවම කැමැත්තක් ඇත්තේද නැත. අකමැති නම් මා ඔහු සමග මෙසේ එන්නේද නැත. මම හිතලා කියන්නම් අයියේ. මම එසේ ඒ වචන කළෙමි. මට මේ දේවල් ගැන අත්දැකීම් ඇත්තේ නැත. අයියා මං ගැන දන්නවද? එය මාගේ මීළඟ ප්‍රශ්නය විනි. එපමණකි. එලෙස යම් යම් දේ කතා කරමින් අපි ටික වේලාවක් එහි සිටියෙමු. නැවත මා බෝඩිමට පැමිණෙන විට වේලාව හවස 4 පසු වී තිබුණි. ඔහු මාව බෝඩිමට ඇරලවා ආපසු යාමට සැරසී යමක් කීවෙමි. ඒට නම් මාගේ මුළු මුහුණම රතුව කියායයි මට සිතුණි. ඉතින් ඊළඟට කතාවේ මොකද වෙන්නේ කියලා බලන්න දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න. Thank you for watching.